මේක පුදුම කාර්යබහුල ලෝකයක්. ගෘහණියන් උදේ නැගිටින ඉඳලා දරුවෝ හදනවා, උයනවා, පිහනවා කාර්යබහුලයි. පිරිමි පක්ෂ රස්සාවල් වලට යනවා, මුළු දවසම කාලය ගත කරනවා කාර්යබහුලයි. සල්ලි හොයන්න, සතුට හොයන්න කාර්යබහුලයි. සමහර අය නීති ප්‍රශ්න අසනීප, සමහර අය පාටි, වෙඩින්, සමහර අය බොනවා, විනෝද වෙනවා, සමහර අය රණ්ඩු සරුවල් වෙනවා, මරා ගන්න හදනවා. මේ ලෝකෙ ඉතාමත් කාර්යබහුලයි. එහෙව් කාර්යබහුලක ලෝකෙක ඔයාට දැයිලා තියෙනවද අනේ මට කවුරුත් නැහැනේ කියන හැඟීමක්? එහෙම හැඟීමක් ඇති වෙන්නේ ඇයි කියලා ඔයාලා කවදාවත් හිතලා තියෙනවද? ඒක සබහා දහමෙන් ඔයාට දෙන wake up call එකක්, අවදි වීමේ ලකුණක්. අපිට ආදරය කරන අපේ වටේ ඉන්නවනම්, අපිට සල්ලි තියෙනවනම්, අම්මා තාත්තා සහෝදරයෝ ඉන්නවනම්, අපේ ආදරණීය ධර්මල්ලෝ අපේ ළඟ ඉන්නවනම්, අපිට සියලු දේ තියෙනවනම්, ඒත් අපිට කවුරුත් නැහැ කියලා හැඟීම කොයි වෙලේ හරි ඇවිල්ලා තියෙනවනම් ඒක නිකම්ම අහඹුවක් නෙවෙයි. මේ ලෝකයේ දේවල් සිද්ධ වෙන්නේ අහඹුවක් හින්දා නෙවෙයි. හැම දෙයකටම හේතුවක් තියෙනවා. හරිද? ඒ නිසා ඔයාට මට කවුරුත් නැහැ නේ කියලා හැඟීමක් දැනුණා ඒ සබහා දහම විසින්ම ඔයාව යම් පැත්තකට හරවන ලකුණක්. ඔයා ඒක හිතන්න. ඔයා ඒක එහෙම හැඟීමක් දැනුණා මෙතනින් ඒක ස්කිප් කරන්න එපා. නේ? ඒ වෙලාවේ ඒකින් සින්දුවක් අහලා හරි වෙන මොන හරි වැඩකට යොමු වෙලා හරි ඒ පාළුව මකා ගන්න එතනින් ස්කිප් කරන්න එපා. එහෙම වෙන්නේ ඇයි කියලා ගැන හොයන්න. මෙච්චර දේවල් තියබීද්දී ඔයාට පාළුවක් කවුරුත් නැහැයි කියලා හැඟීමක් දැනෙන්නේ ඇයි කියලා හිතන්න. ඒක සබහා දහමෙන් ඔයාට දෙන ටර්නින් පොයින්ට් එකක් ජීවිතේ. ඔතනින් ඔයා හැරෙන්න. ඔයා එතනින් හැරෙන්න. හැරෙන්න යහපත් මාර්ගයට, ධර්මිෂ්ඨ කු මාර්ගයට හැරෙන්න. ඒක එතනින් හැරුන් නැත්නම් ඊට පස්සේ සබහා දහම ඔයාට ඊට වඩා පොඩ්ඩක් රිදවලා පෙන්නයි. 4-5 දෙනෙක් ඇවිල්ලා ඔයාට ගහයි. ඔයාට සමාහයට නිନ୍ଦා අපහාස කරයි. ඔයාව අසරණ කරයි. එතකොට ඔයාට හිතෙනවනේ අනේ මට කවුරුත් නැහැ. මෙච්චර මේ 4-5 දෙනෙක් ඇවිල්ලා මට ගහනකම්, මෙච්චර මේ 4-5 දෙනෙක් ඇවිල්ලා මට නිନ୍ଦා අපහාස කරනකම්, මේ සමාජෙ මට මෙච්චර මේවා කරනකම් මට කවුරුත් නැහැ නේ කියලා හැඟීමක් ඒක සබහා දහම විසින් දෙන ඊට අරකට වඩා පොඩි කොනිත්තලා දෙන මග පෙන්වීම. ඒ නිසා ඒවා නිකම් ස්කිප් කරන්න එපා. ඒ වගේ අවස්ථාවම ජීවිතේ වෙනත් මානයකට, යහපත් වූ මානයකට හරව ගන්න. ඔයා කවදාවත් හනි වෙලා නැහැ මේ ලෝකේ. ඔයාට බුදු කෙනෙක් ඉන්නවා. ඔයාට යේසුස් කියලා කෙනෙක් ඉන්නවා. ඔයාට දෙවි කෙනෙක් ඉන්නවා මේ ලෝකේ. එයාලා දෑත් විහි දාලා බලාගෙන ඉන්නවා. මාතුරුන්ට එන්න, මා වෙතට එන්න. මං ඔයාලා වෙනුවෙන් ඉන්නවා. ඔය ස්ථිර නැති දේවල් වල රැඳෙන්න එපා. මේ මම ඉන්නවා. මගේ ධහම වැළඳ ගන්න. ඉතින් මේක ඔයාලට සබහා දහමෙන් දෙන wake up call එකක්. ඒ වගේ දැවුනහම සතුටු වෙන්න. ඊට පස්සේ බුදුන් දෙසට යොමු වෙන්න. ඒ ධර්මයේ දෙසට යොමු වෙන්න. හිතන්න යේසුස් වහන්සේ දෙසට යොමු වෙන්න. ධර්මිෂ්ඨ මාර්ගයේ ගමන් කරන්න. ඒ නිසා ඊට පස්සේ අනේ මට කවුරුත් නැහැ කියනකොට ඒක ස්කිප් කරන්න එපා. ඒක ඔයාලට දැනෙන සබහා දහමෙන් දැනෙන්න සලස්වන ඊටමත් සංසුම් මොහොතක් වගේ හිතට. ධර්මයට හැරෙන්න හොඳම මොහොතක්. ඊළඟ මොහොතේ ස්කිප් කරන්න නම් එපා.